Hey guys, ඔන්න අද අපි යන්නේ අපේ පුංචිලා ගෙදර. එදා අපි යාන්ති ටිකක් රෑ වුණා. අපේ අම්මයි තාත්තයි ඇරටිකින් ආවට පස්සේ තමයි ගියේ. 8:00 විතර අපි ගිහිල්ලා පොඩි පාටියකුත් තිබ්බා. අපි තාගමනක් යන්න හෙට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හෙට හම්බෙන්නම්. එතකන් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. The next day. ඉතින් අපි ඊළඟ දවසේ 12 විතර එහෙම පිටත් වුණා. පිටත් වෙලා අපි දැන් ඔය යන්නේ one goal face එකට. මොකද මේ දවස්වල ක්‍රිස්මස් and new year season එක හින්දා අපි හිතුවා යන්න one goal face එකට. ඉතින් අපි ඕන දැන් one goal face එකට ආවා. ඉතින් guys finally we are here. අපි ගියට පස්සේ නම් හිතුවේ ක්‍රිස්මස් ට්‍රී එක දැන් ගලවලා ඇති කියලා. මොකද දැන් ක්‍රිස්මස් පහුනේ. හැවට එදා තිබ්බ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් guys ඔන්න අපි දැන් ඇතුළට ආවා. ඒකට ඇවිල්ලා ඔයාලට පේනවා ඇත්තේ එක ජුවලරි shops වගේ දේවල් තියෙනවා. මේක ඉතින් first floor එකේම තියෙනවනේ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් අපි ඔන්න හිතුවට නැතේ කියලා ඒක තිබ්බා. ඉතින් අපි ක්‍රිස්මස් ට්‍රී එක පොඩ්ඩක් නැවතිලා ඉඳලා තමයි අපි අනිත් floors වලට යන්න ගියේ. ඉතින් අපි දැන් ඔය ඉන්නේ second floor එකේ. ඉතින් මම දැක්කනේ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් අපි අතන ගොඩක් shops තියෙනවා. ඔයගොල්ලන්ට එක එක branded වලින් ගන්න පුළුවන් ඇඳුම්. ඉතින් අපි නම් එදා ඇඳුම් ගත්තේ නැහැ. ඉතින් මෙතන ඇඳුම් වලට අමතරව sweets වර්ග එක එක teddy bears ලා ඉන්නවා. අපිට එක එක game වලින් win කරලා යාලා අපිට ගන්න teddy bears දෙනවා. guys මෙතන එක එක vibes වලට ඒවා තියෙනවා. ඉතින් මේකේ හැපැත්තේ බීච් එකක් තියෙනවනේ. ඉතින් මේ බීච් එකට හරියන්න බීච් වයිබ්ස් වල ඒවා තියෙනවා. ඉතින් මේ ඔක්කොන්ටම අමතරව මෙතන ස්පා සැලොන් එකකුත් තියෙනවා. අපි තාම ඉන්නේ second floor එකේ. අපි පොඩි වටයක් ගහලා යනවා third floor එකට. තාම හැබැයි ක්‍රිස්මස් සීසන් එක කියලාට ඒ කට්ටියක් තාම එක එක එයාලගේ අර ඩෙකොරේෂන්ස් ගලවලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට මෙතන එක එක જાතිය ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ ඇඳුම් ගන්න පුළුවන්. මෙතන ස්පෙෂලි මේන්ම තියෙන්නේ ඇඳුම්. ඉතින් ඕගොල්ලෝ ඇඳුම් අමතරව ගන්න පුළුවන් සපත්තු වගේ දේවලුත් මෙතන තියෙනවා. මම කිව්වනේ ඕගොල්ලන්ට කලින් ස්වීට්ස් ඒවා තියෙනවා කියලා. පර්ෆියුම් වර්ග, සපත්තු වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් guys ඔය ඉස්සරහා තියෙන්නේ කොකෝ. ඒ කියන්නේ කොකෝ කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ. ඒකෙන් ඔයගොල්ලන්ට කැමති ලස්සන ඇඳුම් තියෙනවා. කැමති ලස්සන ඇඳුමක් ඔයගොල්ලන්ට මේකෙන් buy කරන්න පුළුවන්. ඉතින් අපි දැන් ඔය යන්නේ third floor එකට. මේකේ තියෙන්නේ අපිට වෙඩින්ස් වලට දාන්න පුළුවන් coats. හැබැයි අපි නෙවෙයි jeans එකට දාන්න පුළුවන් ඒවා. මෙතන තියෙන watches. ඉතින් මේ shop එකේ එහා පැත්තේ තියෙන buffles. ඔතින් ඕගොල්ලන්ට පුළුවන් buffle එකක් මෙතනින් ගන්න. ඉතින් මේකේ තියෙනවා මේකේ t-shirts and shoes දෙකම ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඉස්සරහින් පේන shoes තියෙනවා.
ඔය තියෙන මේක නම් තනිකරම ෂූස් කඩයක්. මේකේ වුමන්ස් ජෙන්ට්ස් කියලා දෙකක් නැහැ. දෙකම තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ නම් ගහලා ඒ shops වල නම්, කියන්නේ ඒ branded අදාළ shops වල නම් තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි දැන් ඔය යන්නේ 4th floor එකට. ඉතින් මේකේ තියෙනවා ලොකු කට්ටිය පවා. කට්ටියනේ පුඩු කට්ටියනේ ගොඩක්ම කැමති. මේකේ තියෙනවා vending machines. ඒක vending machines එකට ගිහින් try කරා. හැබැයි අපේ unlucky එකේ කියන අපිට එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් ඔය තියෙන ඔයගොල්ලෝ පේනව නේද? ඔයක තමයි ගේම් සෝන් එක. හැබැයි මෙතන මේ ගේම් සෝන් එකේ පොඩි ළමයිට කරන්න පුළුවන් එක ගේම්ස් තියෙනවා. කානිවල් එක වගේ තියෙන ඒ වගේ ගේම්ස් තියෙන්නේ. එතන ලොකු ගේම්ස් එහෙම නැහැ. ඉතින් එහා පැත්තේ තමයි වෙන්ඩින් මැෂින්ස් ටික තියෙන්නේ. ඉතින් ඔය තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති රෙඩ් ඇන්ඩ් පින්ක් එක කියන්නේ වෙන්ඩින් මැෂින්ස් ටික. ඉතින් ඒක තුළ නම් මාරම ලස්සනයි. කියන්නේ ඒ කට්ටිය ගොඩක්ම ඒක හදලා තියෙන්නේ පින්ක් වලින්. ඉතින් අපි ගියා රෙඩ් ඇන්ඩ් පින්ක් ෂොප් එක ඇතුළට. මේකේ තමයි මේකේ ගොඩක් වෙන්ඩින් මැෂින්ස් තිබ්බා. ඉතින් මේක අපිට කරන්න පුළුවන් විදියක් තියෙනවානේ. ඒ කියන්නේ මේකේ තියෙනවා අපිට ඒ කියන්නේ මේකට දාන්න කොයින් එකක් තියෙනවා. ඒ කොයින් එකේ වටිනාකම වෙන්නේ රුපියල් 100. ඒ කියන්නේ රුපියල් 500ක් දැම්මොත් අපිට කොයින්ස් 5ක් දෙනවා. ඔන්න බලන්න දැන් අපි දානවා රුපියල් 500කින් කොයින්ස් 5ක් ගන්න. වැඩේ තියෙන්නේ මේ කොයින්ස් අපේ ලංකාවේ යූස් කරන කොයින්ස් වලට ගොඩක් වෙනස්. ඔන්න ඔක තමයි කොයින් එක. අපි දැන් කොයින් එක අරගෙන ගියා දාලා බලන්න අරකින් වෙන්ඩින් මැෂින්ස් එකකින් අපේ ලකි එකට දෙනවද කියලා. හැබැයි අපිට නම් හම්බුන්නේ නැහැ වෙන්ඩින් මැෂින් එකෙන් ටෙඩි බෙයා කෙනෙක්. ඒ බලන්න අපිට ගන්න බැරි වුණා. අපේ අතින් ඒක එබුණා. ඉතින් අපි වෙන්ඩින් මැෂින්ස් වලට බයි කියලා අපි ගියා එළියට. ඉතින් 4th floor එකේ තමයි අපිට ස්වීට්ස් වර්ග බයි කරන්න පුළුවන්. ඕකේ එහා පැත්තේ තමයි ස්වීට්ස් වර්ග තියෙන්නේ. ඔන්න ඕක තමයි ස්වීට්ස් තියෙන තැන. මම දැක්කේ ඉස්සෙල්ලාම මේක විතරයි. හැබැයි මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන තනිකරම ස්වීට්ස් එක. ස්වීට්ස් එක කියන්නේ ඒක ගොඩක් නැහැ. ඒක තියෙන අයිස්ක්‍රීම් වර්ග. ඉතින් ෆ්ලෝර් එකෙන් ඔයගොල්ලන්ට පොඩි ළමයිට ටොයිස් අරන් දෙන්න පුළුවන්. ඔය තියෙන්නේ 4th floor එකේ ඉඳන් බලද්දි පේන විදිය guys. ඕකේ 4th floor එක විතර යනකම් විතරයි ක්‍රිස්මස් ට්‍රී එකේ length එක තිබ්බේ. ඉතින් අපි දැන් ඔය යන්නේ 5th floor එකට. ඉතින් 5th floor එකෙන් අපිට එළියට යන්න පුළුවන්. එළියට යනවා කිව්වේ අපේ
එක්සිට් ගන්න වෙයි. ඒ වුණාට අපිට එළියට ගිහිල්ලා එහා පැත්තේ තියෙන පැත්තෙන් අන්න අපිට එක්සිට් එකට යන්න පුළුවන්. ඒත් අපි ඊට කලින් ගියා ගේම් සෙක්ෂන් එකට. ගයිස් අපි ආව ගේම් සෙක්ෂන් එකට. ඉතින් මේකේ එක ඒවා තියෙනවා අපිට ගන්න පුළුවන්. අපි දැන් ගේම් ඉන්පුට් කරන්න ගියේ නැහැ. අපි නංගි කරා ඔය බාස්කට් රේස් ගේම් එක. කෙහා පැත්තේ තියෙන්නේ ආටිෆිෂල් ක්‍රිකට් ගේම් එක. ඒ කියන්නේ ඒකෙන් අපිට ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. ලොකු ස්ක්‍රීන් එකේ දානවා බැට්මන් කෙනෙක් ඉන්න බැට්මන් අපි බැට් කරන්න ඕන. බෝල් අපිට බෝලේ දානවා. බෝලේ දාන විදිහටම ඒක ආටිෆිෂල් කියනනම් ඇත්තටම ගයිස් එක තේරෙන්නේ නැහැ. අපිට මැෂින් එකකින් බෝලේ දාද්දී බෝල එනවා අපි ගාවට. ඉතින් අපි දැන් ඕක කරලා යනවා. මෙතන ගොඩක් ඒ කියන්නේ ගොඩක් ගේම්ස් තිබ්බා.
ඉතින් අපි ගේම් සෝන් එකට ගිහිල්ලා එහෙම ගියා ගෙදර. ඉතින් ඔයාද වීඩියෝ ගොඩක් එන්ජොයි කරා නම් සබ්ස්ක්‍රයිබ් කරලා දෙකම වීඩියෝස් එක රැඳෙන්න. මම අද ගිහින් එන්න හැමෝටම බුත්සන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න. Oh, I want something just like this. I'm in love with the shape of you.